ඔගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා. මේ අපි අවුරුදු දවසට කලින් පොඩි පින් අතේ වැඩක් කරන්න කියලා අපේ බලු යාළුවන්ට අපි පොඩි කෑම වේලක් ලෑස්ති කරනවා. ඒක පොඩ්ඩක් මුලින්ම අපි පෙන්නලා ඉන්න හිතුවා. දැන් අපි බලමු අපි කොහොමද අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර කරේ. ඒ දවස් ටික කොහොමද ගෙවෙන්නේ කියලා. අලුත් අවුරුද්ද කරන ප්‍රධානම කර්තව්‍ය ඉෂ්ට කිරීම සඳහා අපි මේ ආකාරයට බලාගෙන ඉන්නවා. ඒ වෙලා උදා වෙනකන් දැන් වෙලා උදා වෙලා තියෙන්නේ අපිට ලිපගිනි මොලවන්න. මෙතන අපේ අම්මා ලිපගිනි මොලවන අපි ආහාර විසීමේ නගර සඳහා ආහාර ලෑස්ති කරන්න. එකපාර ඇවිල්ුණා නේද? නෑ භූමි තෙල් දාලා අපි කලින් ලෑස්ති කරන් තියාගත්තා. නැත්තම් බෑනේ. නැත්තම් ඇවිලුන් නැත්තම් එහෙම නැකතට කාටද කියන්නේ ඔය? වෙන්න පුළුවන් ඈ. මේ විදිහට අපේ අම්මා බත් මුට්ටිය තියනවා ලිපෙන් වැඳලා කරලා තියන්නේ. අලුත් අවුරුද්දේ අලුත් ලිපක අලුත් මුට්ටියක ඒ විදිහට ආහාර විසිනවා. මේ පැත්තේ මේ ආකාරයට කිරි ටික ඉතිරෙනවා. මුළු ගෙදරම ශාස්ත්‍රීයත්වයෙන් පිරීලා ඉතිරිලා යන්න කියලා මේ ආකාරයට ඔන්න අතර වටෙන්ම කිරි ඉතිරෙනවා. අනිත් පැත්තෙනුත් ඉතිරෙයිද? ඉතිරුණා. අන්න ඒ විදිහට තුන් පැත්තෙම අපි කිරි ඉතිරෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. පොඩි විශ්වාසයක් තියෙනවා එතකොට සුබයි කියලා නේද? අලුත් අවුරුද්ද පටන් ගද්දිම ඔන්න අපි මේ විදිහට කිරිතිරීමේ චාරිත්‍රය ඉවර කරනවා. හැබැයි තාම කුස්සිය අම්මගේ කාර්යභාරය තාම ඉවර වෙන්නේ නැහැ. ඒක එහෙමම යනවා මේ විදිහට අපේ අම්මා මහන්සි වෙලා කිරිබත් එක හදනවා. දැන් කිරිබත් එක රෙඩි. කොටු කපා ගන්න ඕනේ. කොටු ඒ විදිහට තමයි ඉතින් කිරිබත් එක හැදෙන්නේ. අනිත් කැම ටිකත් එහෙමම හැදෙනවා. ඒවයි වීඩියෝ නාපි. ඒවයි වීඩියෝ නා ඕනේ නැහැ නේද? ඕනේ. ඔන්න දැන් අපි ආසම චාරිත්‍රය වැඩ ඇල්ලීම සහ ඒක තියෙන අපි ආසම කෑල්ල මොකක්ද? ආහාර අනුභවයනේ. අන්න ඒක තමයි. ඒක ඉනකන් තමයි අපි බලන් ඉන්නේ නේ. ඒ වුණාට ඊට කලින් පහනේම තියලා පටන් ගන්න. මේ තියෙන අපේ පොඩි කෑම මේසේ. මේ ඉන්නේ අපි අවුරුද්දට පස්සේ දවසේ. ඒ කියන්නේ 14 නෙමෙයි 15 උදේ පාන්දර. අපි කොහෙද යන්න හදන්නේ? අපි 15 යනවා අපි ගමේ. අවුරුද්දට නෑගම් යන්න ඕනනේ. විනාඩියට 2කට යන්න පුළුවන් තැනක නෙමෙයි ඉතින් තියෙන්නේ. ඒක නිසා අපි 15 වෙනිදා යනවා. මේ විදිහට අපි යනවා. පැය ගානක් අපි බයික් එකේ යන්නේ. ගිය පාර දැම්ම ගමේ vlog එකක්. ඒක බලපු නැති කට්ටිය බලන්න. ඒක බලලා එන්න. කොහෙද ගම කියලා ඒකේ තියෙනවා. හැබැයි ගිය පාර අපි ගියේ බස් වල නේද? ඔව් බස් වල මතක හිටියට ඔව්. මේ පාර අපි යන්නේ බයික් එක. ඒක අමුතු එක්ස්පීරියන්ස් එකක් ඈ. යෑමක් තමයි දිගටම තියෙන්නේ ඉතින්. ඒ වුණාට අමාරුයි පොඩ්ඩක්. පිටිපස්ස යන එක තමයි අමාරු. මේ විදියට පොඩි අකරතැබ්බයක් වුණා. අපේ ඔර්ලෝසුව ගැලවිලා වැටුණා. ඒක දැන් ආයි පාවිච්චිට ගන්න බැරි වෙන්නම කැල්ලා ගියා. එහෙමවත් වෙනවා ඉතින්. එනට අපි වට සැලෙන්න්න අපි දිගටම ගියා. මේ පොඩි රෙස්ට එකක් ගන්නවා. අපි එක තැනක නැවතිලා කඩවල් එකක්වත් නෑ. තේ එකක්වත් බොන්න කඩයන්න කමන්නෑ. එකටන මොකද පාන්දර ගමන් යන අඩුවෙන මිනිස්සු නේද?
ආයි අපි ගමන ආරම්භ කරා මේ විදිහට. දැන් අපි ඉන්නේ කොහෙද? හල්වත් ස්ටේට් කියලා එක තමයි. මේ හඳද ඉරද නෑ නේද? මේ හඳ නේද? අනේ මන්ද. හඳ මේ විදිහට දැන් ඉතින් අපි තෙල් බයික් එකට පොඩ්ඩක් කෑම බීම දෙන්න ඕනේ. බයික් එකට නිකන් යන්න බෑ. බයික් එකේ කෑම ඉතින් මේ ඉන්න අපි දැන් බුලත් සිංහලට ඇවිල්ලා තියෙන්නේ. සෑහෙන දුරක් ඇවිල්ලා දැන් තව චුට්ටක් යන්න තියෙන්නේ. ඔය විදිහට දිගටම යනවා. ඉතින් යන එක තමයි ඉතින් පෙන්වන්න තියෙන්නේ. වෙන 아무තෙන් පෙන්වන්න දෙයක් නැහැ. මේ තියෙන්නේ ඉතින් ගෙදරකට යනකොට මොනවා හරි ගන්න ඕනේ. කඩවල ඔක්කොම වහලා මේ ගමේ අයිනක කඩයක් ඇල්ලලා තිබ්බා. ඒකෙන් ඉතින් කේක් එහෙම නම් තිබුණේ. ඒකෙන් අපි බිස්කට් පෙට්ටියක් ගන්නවා. ඒ කඩේ විතරයි පැත්තටම ඇල්ලලා තිබ්බේ. වෙලාවේ හැටියට ඒකත් හොඳයි කියලා අපි ඒකෙන් ගත්තා. මේ පාර කලින් බ්ලොග් එක බලපු කට්ටියට නම් මේ පාර හරි පුරුදු එකක් වෙයි. කොට කලිසම සපත්තු දාලා ඇවිල්ලා කියලා බලන්න. අවුරුද්දට ලයිට් දාලා වගේ නේද? නෑ නෑ ජම්බු හැදිලා ලයිට් දාලා නෙමෙයි. ලස්සනයි නේ. අපි හැමදාම ආවොත් යන අනිවාර්යෙන් යන එක තැනක් තියෙනවා. ඒ තමයි අපේ ගෙවල් වලට පල්ලෙහා තියෙනවා ගඟක්. ඒක බලන්න තමයි යන්නේ. කෑව නේද ෂොට් එක? ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. ඔය විදිහට අපි කැලෙන් යන්න ඕනේ. අපි නාන්න බලාගෙන යන්නේ. මේ බලමු අපිට නාන්න පුළුවන් වේද කියලා. වතුර වැඩි වෙලා නම් නාන්න බෑ. මොකද ඒකේ අහින වලවල්ලු තියෙන එකේ අපි ගහගෙන යනවලු. අපි නම් දන්නේ නැහැ ඉතින් ඒවා. නානාදාස එහෙම බොඳ වෙලා යන ඕගොල්ලොන්ට පේනවා. ඕකට බැස්සොත් ඕගොල්ලන්ටයි වීඩියෝ එකක්වත් බලන්න වෙන්නේ නැහැ. No! God, please, no! 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 කමන්නේ නාන්න උනේ නැති වුණාට දැන් අපි යනවා. අපි දවස් දෙකක් ඉන්නවා මේ. අපි හෙට තව ගමනක් යනවා. අපි බලමු එතන මොකද්ද වෙන්නේ කියලා. හෙට හම්බෙමු අපි. The next day. Good morning. අද තමයි හිසතෙල් ගන්න තියෙන දවස. අපිට ඒ වුණාට හිසතෙල් ගන්න වෙන්න අපිට පොඩි ගමනක් යන්න තියෙනවා. වැදගත් ගමනක්. මේ තියෙන්නේ ඒ හිසතෙල් ගන්න අවශ්‍ය කරන ඒවා. ඒවා ඔක්කොම අපේ මාමා ලෑස්ති කරලා තියෙන්නේ. මොනවද කියලා නම් මන් දන්නේ නැහැ. එතන තියෙන එක දෙයක් දන්නවා. මේ තියෙන්නේ පොල් කිරි. මේ තියෙන්නේ මගේ අවුට්ෆිට් එක. අපි දැන් යන්න හදන්නේ. ඔය විදිහට දැන් අපි ගමන පිටත් වෙනවා. මේ පුතා ඉන්න කයි හැම වැටෙන්න දෙනවද? දැන් අපි ගමන යන්න පිටත් වෙනවා. කොහෙද යන්නේ කියලා මන් දන්නෙත් නෑ තාම. මොකද මේ යන්නේ අයියාගේ විශේෂ වැඩකට. අරෙන් ඈතින් ඉර පායගෙන එනවා පේනවා. හරි ලස්සනයි. ඉතින් මේ උලඟත් වැදගෙන වැදීගෙන වැදගෙන නෙමෙයි වැදීගෙන බයික් එකේනේ ඇඟේ හැම තැනටම වදිනවා. ඉතින් හුලඟ Nice. දිගටම යනවා තමයි. ඉතින් විශේෂ දෙයක් බලන්න නෑ. ඉතින් පරිසරයේ සුන්දරත්වය විඳගෙන යන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ අපි මෝල්කාවේ. මෝල්කාව කිව්වට මේ කුකුලේ ගඟ.
හිර පායගෙන එනවා කියන්න අපි අරහිට අදීර මුදුන් එනවා. එතකොට මම කරවෙන ලස්සන පාරත්තියෙන මේ විදියට පාලු පාරක් වගේනිකම් රෑකට එහෙමෙන්න දිගටම යනවා දිගටම යනවා යනවා යෑමක් තමයි ඒහින්ද දැන් අපි පොඩ්ඩක් වේගෙන් යම් අපි මේ විදිහට තෙල් ගහනවා මොකද අපිට තව සෑහෙන දුරක් යන්න තියෙනවා මම මේ කැමරාව හතර වටේ අල්ලල්ල හොයන්නේ මොකද්ද මොකද මම මේ තැනට කියන නම දන්නේ මම මේ සෙට් එකේවත් තැන කොයි හරි ලියලා තියෙනවද කියලා තමයි බලන්නේ බෝඩ් එකකවත් ඕගොල්ලන්ට පෙන්වන්න ඕනේ ඒ වුණාට මේකේ එහෙම තැනක් නැහැ කමන්නේ අපි මෙහෙම යද්දී අපිට හම්බුණා ලස්සන වැවක් වගේ එකක් අපි වට කරලා හදලා තිබ්බ ගඟක් වට කරලා හැබැයි අපි නවත්තලා බහින්න ඕගොල්ලන්ට අපිට වීඩියෝ එකක් ගන්න පෙන්වන්න හදද්දි මෙහෙම බෝඩ් එකක් තියෙනවා ඒකේ තියෙන්නේ නවත්තන්න එපා තහනම් කියලා දැන් අපි ආයි අපේ ගමන ස්ටාර්ට් කරනවා මේ විදිහට අපි යන්නේ රක්ෂිතයක් මැදින් නිසා අපිට ගෙවල් වැඩි අහුවෙන්නේ නැහැ අපි අපේ ගමනාන්තයට ගිහිල්ලා හම්බෙමු වෙනම් මේ දැන් අපි අපේ ගමනාන්තයට ඇවිල්ලා මේ කොහෙද ආවේ අපි එක මෙයාගෙන් ආව මේ ඉන්නේ අපේ වනමාලය oh my god wow අපි දැන් එහි ඉඳන් අපි ආයි ගමන පටන් ගත්ත දැන්ට එන ගමන් ඉද්දී අපිට මේ විදිහට දෙයක් හම් වෙනවා එතන හරි කියන්න තේරෙන්නේ ඒක හරි එක හමුතුයි මාකෙලියල්ල පහු කරන් තමයි අපි යන්නේ අපිට දැන් මාකෙලියල්ලට නම් යන්න බැරි වුණා මොකද එතන සෙනග බයික් එකේ ඇවිල්ලා ඇත්තටම මෙහෙන අමාරුයි ඒක නිසා මාකෙලියල්ලේ බෝඩ් එක විතරක් පෙන්වනවා ආයි ගිය දවසක මාකෙලියල්ලේ ෂෝට් එකක් හරි මම අරන් ඉන්න බලන්න මෙන්න මේක දැකලා නැති කට්ටිය ඉන්නව කියලා හිතුන නිසා තමයි මම වීඩියෝ කරේ මේ තියෙන්නේ අතින් කරකවන්න පුළුවන් කතුරු වංචිල්ලාවක් අපි අපේ නවතැන් වලට ආවා එතන ඉන්නවා මේ වගේ පොඩි යාළුවෙක් කියුට් නේද One eternity later ඔහොම ටිකක් රෑවිගෙන යද්දී අපි පොඩි සින්දුවක් දාලා පොඩි අවුරුද්දට එකපාරයි ඉන්නේ ඒක නිසා කට්ටිය එකතු වෙලා කෑම ටිකක් කාලා මේ වගේ ඉතින් ඉන්නේ අපේ මාමා පොඩි ඩාන්ස් එකක් දාන ගමන් සින්දුවක් දාගෙන දැන් මම හිතන්නේ 12ක් පැනලා අපි හෙට උදේ අපි ආයි ගෙදර යනවා ඒක නිසා දැන් අපිට ගමන් මහන්සියක් තියෙන හින්දා අපි යන්නේද නිදාගන්න මේ ඉතින් අපි උදේ පාන්දරම අපි ගමන පිටත් වුණායි අපි ගෙදර එන්න තියෙන බයික් එක දැන් ඉතින් අපි කෙලින්ම ගෙදර යන නිසා විශේෂ පෙන්වන්න දෙයක් නැති නිසා මං හිතුවා අපි කැමරාව ඕෆ් කරලා බෑග් එකට දාගෙන මේ ගමන අපි නිදහසේ යනවා කියලා ඒක නිසා මේ වීඩියෝ එක අපි මෙතනින් ඉවර කරනවා වීඩියෝ ඉක්මනට අරන් ඉන්න එතකන් කට්ටියම පරිස්සමින් සතුටින් ඉන්න bye bye Thank you.